සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට කියලා දෙනවා අලුත් අවුරුද්දට රසම රස කෑමක් හදාගන්න. ඉතින් ඒ තමයි චොක්ලට් බ්‍රවුනීස්. ඉතින් අපි බලමු මම කොහොමද මේ බ්‍රවුනීස් හදන්නේ කියලා. ඉස්සෙල්ලා මම චොක්ලට් ග්‍රෑම් 180ක විතර කෑල්ලක් අරගෙන තියෙනවා. මම ගත්ත චොක්ලට් ටික මෙන්න මේ විදිහට චූටි කෑලි වලට කපාගෙන මේ විදිහට බෝල් එකකට එකතු කරගන්නවා. මම මෙතන බටර් කප් භාගයක් අරගෙන තියෙනවා. අරගත බටර් ටික මම මේ විදිහට ලිපේ තියලා දිය කරගන්නවා. බටර් ටික මෙන්න මේ විදිහට දිය වෙලා එනකොට මම මේක ලිපෙන් බාලා අරගෙන මම අර කලින් කපලා තියාගත්ත චොක්ලට් ටිකට දිය කරගත්ත බටර් ටික මේ විදිහට එකතු කරලා අරගන්නවා. බටර් ටිකයි චොක්ලට් ටිකයි මෙන්න මේ විදිහට ඊට පස්සේ මම හොඳට දිය කරගන්නවා. අපි අර බටර් ටික රත් කරලා ගත්ත නිසා ඒ රස්නෙට චොක්ලට් ටිකත් මෙන්න මේ වගේ හොඳට අපිට දිය කරගන්න පුළුවන්. චොක්ලට් ටික මේ විදිහට දිය වුණාට පස්සේ මම එක පැත්තකින් තියලා භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා සුදු සීනි කප් භාගයකුයි දුම්බරු සීනි කප් කාලකුයි. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා තව බිත්තර දෙකක්. තව මම මේකට ලුණු ටිකකුයි වැනිලා ටිකකුයි මේ විදිහට එකතු කරගෙන මේ ටික විස්ක් එකකින් හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. ඔයගොල්ලෝ මෙන්න මේ වගේ හොඳට සීනි ටික දිය වෙනකන් විස්ක් එකකින් මේක මිශ්‍ර කරලා අරගන්න ඕනේ. ඔයගොල්ලන්ට විස්ක් එකක් නැත්නම් හෑන්ඩ් බීටර් එකකින් උනත් මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට විස්ක් එකකින් මිශ්‍ර කරගත්ත සීනි ටිකටයි බටර් ටිකටයි එකතු කරගන්නවා. අපි අර කලින් මෙල්ට් කරලා තියාගත්ත චොක්ලට් ටික. චොක්ලට් ටිකත් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. මිශ්‍රණය මෙන්න මේ ගානට ආවට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පිටි කප් භාගයක්. තව මම මේකට එකතු කරගන්නවා චොක්ලට් පවුඩර් කප් කාලකුත්. ඒ ටික එකතු කළා මම මේ විදිහට චොක්ලට් පවුඩර් ටිකයි පාන් පිටි ටිකයි හලා අරගෙන ඒ ටිකත් මෙන්න මේ විදිහට හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. ඔයාලත් මෙන්න මේ වගේ පදමට එනකන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේ විදිහට බේකින් ට්‍රේ එකක් අරගෙන මම ඒකට අපි හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්නවා. මිශ්‍රණය මේ විදිහට ට්‍රේ එකට එකතු කරගත්තට පස්සේ අංශක 170ට ප්‍රීහීට් කරගත්ත oven එකක මම මේක විනාඩි 25ක් 30ක් විතර බේක් කරලා අරගන්නවා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 30කට විතර පස්සේ මගේ බ්‍රවුනීස් එක. දැන් මේක ගානට හරි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ බ්‍රවුනීස් එකක් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න හොඳයිද කියලා. ආයිත් මේ වගේ රෙසිපි එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් හැමෝටම සුබ දවසක්.